රන් මිල දිගටම ඉහළ යන්නේ ඇයි? අඩුවක් නැතිව මිල ඉහළ යන්නේ මොකද? විශේෂ විශ්ලේෂණයක්. මේ දිනවල කොළඹ හෙට්ටි වීදිය පමණක් නොව ඉන්දියාව, චීනය, තායිලන්තය වැනි කලාපීය රටවලද රන් මිල වේගයෙන් ඉහළ යන ප්‍රවණතාවයක් පැහැදිලිව දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඉතා ඉහළ මට්ටමකට ළඟාවීමත් සමග එහි සෘජු බලපෑම ශ්‍රී ලංකා දේශීය වෙළඳපොලටද දඩිව එල්ල වෙලා තියෙනවා. හෙට්ටි වීදියේ අද රන් මිල කොහොමද? පසුගිය දිනවලදී කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්ෂ 3.9ට ආසන්න වටිනාකමක්, කැරට් 22 රන් පවුමක් රුපියල් ලක්ෂ 3.6ට වැඩි අගයක් ලෙස වාර්තා වුණා. මේ අගයන් පසුගිය වසර කිහිපය තුළ දැක නැති තරම් ඉහළ මට්ටම් කියලා වෙළඳුන් සහ පාරිභෝගිකයන් දෙපාර්ශවයම පවසනවා. ගෝලීය අස්ථාවරතාවය ප්‍රධාන හේතුව. ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ රන්විල ඉහළ යාමට ප්‍රධානම හේතුව ගෝලීය ආර්ථික සහ දේශපාලනික අවිනිශ්චිතතාවය කියලයි. ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තිවල හදිසි වෙනස්කම්, විවිධ කලාපවල ඇතිවන භූදේශපාලනික ගැටුම්, ලෝක බලවතුන් අතර පවතින ආර්ථික ආතතිය. මේ සියල්ල එකට එකතු වෙලා ආයෝජකයන්ගේ විශ්වාසය හඳු කරලා තියෙනවා. කොටස් වෙළඳපොලෙන් රත්තරන් වෙත හැරෙන ආයෝජකයෝ. මෙවැනි අස්ථාවර කාලවලදී ලෝකය පුරා ආයෝජකයන් කරන්නේ අවදානම් වැඩි කොටස් වෙළඳපොලෙන් ඉවත්ව දිගු කාලයක් පුරා ආරක්ෂිත වටිනාකමක් ලෙස සැලකෙන රත්තරන් වෙත මුදල් යොමු කිරීමයි. ඉල්ලුම ඉහළ යන තරම්ම රන් මිල ඉහළ යාම ස්වභාවික ප්‍රතිඵලයක් බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මහ බැංකුත් දැන් රත්තරන් රැස් කරයි. පුද්ගල ආයෝජකයන්ට පමණක් නොව ලෝකයේ මහ බැංකුත් දැන් රත්තරන් වෙත වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. වාර්තාවන ආකාරයට පසුගිය කාලය තුළ රටවල් රැසක් ඩොලර් සංචිත අඩු කර රන් සංචිත වැඩි කිරීමට පියවර ගන්න තියෙනවා. මෙයද රන් වෙළඳපොලේ ඉල්ලුම තව දුරටත් ඉහළ යාමට හේතුවක්. ඉදිරියේදී රන් මිල තවත් ඉහළ යයිද? ජාත්‍යන්තර ආර්ථික ආයතන කිහිපයක් පෙන්වා දෙන්නේ දැනට පවතින ගෝලීය තත්ත්වයේ දිගටම පැවතියහොත් රන් මිල තවත් ඉහළ යාමේ හැකියාව ඉතා වැඩි බවයි. ලෝකය බහුධ්‍රුවීය ආර්ථික රටාවකට මාරු වෙමින් පවතින අතර එහිදී රත්තරන් වදින භෞතික වත්කම්වල වටිනාකම තවත් ශක්තිමත් විය හැකි බව විශ්ලේෂකයන් කියනවා. රිදී මිලත් ඉහළ යන හේතුව මොකද්ද? රත්තරන්ට සමගාමීව රිදී මිලෙහිද කෙපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙනවා. ඊට ප්‍රධාන හේතුව ඉලෙක්ට්‍රොනික කර්මාන්තය, නව තාක්ෂණික උපාංග, සූර්ය බල ශක්ති සහ කාර්මික අවශ්‍යතා වැනි ක්ෂේත්‍රවල රිදී භාවිතය වැඩිවීමයි. දේශීය ජනතාවට මේක වාසිද අවාසිද? ශ්‍රී ලංකාවේ බොහෝ මධ්‍යම පන්තිය පවුල් රන් පවුම් කිහිපයක්වත් සන්තකව තබාගෙන සිටින නිසා රන් මිල ඉහළ යාමෙන් ඔවුන්ගේ ගෘහස්ත වත්කම් වටිනාකම ඉහළ යනවා. හදිසි අවශ්‍යතාවකදී බැංකු වෙත රන් භාණ්ඩ උකස් කර පෙරට වඩා වැඩි ණය මුදලක් ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. නමුත් සැලකිලිමත් විය යුතු පැත්තක්. රන් වටිනාකම ඉහළ යාමත් සමග සොරකම්, කොල්ලකෑම්, ආරක්ෂාවට සම්බන්ධ අවදානම්ද ඉහළ යන බවත් වාර්තා වෙමින් පවතිනවා. ඒ නිසා ජනතාව තමන්ගේ රන් ආභරණවල ආරක්ෂාව ගැන අතිශයින්ම සැලකිලිමත් විය යුතු කාලයක් බව විශේෂඥයන් අවධාරණය කරනවා. රන් පරපුරට ලොකු අභියෝගයක්. අනිත් පැත්තෙන් විවාහ මංගල්‍ය, නව ගෘහ ආරම්භ, රන් භාණ්ඩ මිලදී ගැනීම වැනි අවශ්‍යතා ඇති තරුණ පරපුර රන් මිල ඉහළ යාම නිසා දැඩි පීඩනයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී වාරික ක්‍රම, දිගු ගෙවීම් සැලසුම් වැනි නව මාර්ග හඳුන්වා දීමේ අවශ්‍යතාවයක් පැහැදිලිවම මතුවෙමින් තියෙනවා. අවසන් විශ්ලේෂණය. ඉතින් යාළුවනේ, රන් මිල දිගටම ඉහළ යන්නේ රත්තරන් හිඟයක් නිසා පමණක් නොව ගෝලීය අස්ථාවරතාවය, ආයෝජකයන්ගේ හැසිරීම, මහ බැංකු ප්‍රතිපත්ති, නව ආර්ථික බලකඳුරු වැනි කරුණු රැසක් එකට එකතු වීම නිසායි. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික තීරණ ගන්නා විට ඉතා වැදගත් සාධකයක් වනෝ ඇති බවට විශේෂඥයන් අනතුරු අඟවනවා.